මට ඒක වතුකම් කරුවෙක් අඬා කීවා hina වෙලා කතා කරලා කිව්වා අපි හීනකින්වත් හිතුවේ නෑ අපිට මෙහෙම පඩියක් වැඩි වෙයි කියලා ඉතිහාසෙ අපිට එහෙමුනේ නෑ කිව්වා. ඉතින් ඔවුන් සතුටු වෙනවා වගේ මාත් සතුටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් අපි ගිය වසරේ කීවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ රුපියල් 350කින් වැඩි කරනවා කියලා. නමුත් දැන් අපි ඒක රුපියල් 400කින් වැඩි කරලා තියෙනවා. සමාගම් විසින් 200ක් දෙනවා. අපි විසින් තව රුපියල් 200ක් රජයෙන් දානවා. ඒ අනුව 1750ක් දෙනවා. ඉතින් දවස් 25ක් වැඩ කරන සේවකයෙක් ආවොත් ඔවුන්ට රුපියල් 10000ක මාසික වැටුපක් වැඩි වෙනවා. දැන් මෙන්න මේකත් එක්කම අපිට හැබැයි පේනවා විපක්ෂයේ සමහර മന്ത്രിවරුන්ගෙන් මේකට දැන් විරෝධතා මතුවෙන්න පටන් අරන් තියෙනවා. දැන් යම් මතයක් හදන්න පටන් අරන් තියෙනවා. ඒක ටික පරිස්සමට ඒ කට්ටිය කරන අපි මේකට කැමති නමුත් මේක කරන්න බෑ. මම ඊයේත් මාධ්‍ය දැක්කා පෙරීදත් මාධ්‍ය දැක්කා සංවාද වලට යන മന്ത്രിවරු අහනවා රජයේ මුදල් කොහොමද සමාගම් වලට දෙන්නේ? මේක වැරදි. මේක නීතියක් නෑ. මේක දෙන්න පුළුවන් කමක් නෑ. දැන් අපිට තොරතුරු වාර්තා වෙනවා මේ වගේ මතයක් හදලා ඒ කට්ටියගේ සමහර කණ්ඩායම් දාලා පුරවැසියෝ දාලා පොඩි අධිකරණයේ පැත්තට යන්න මේ රජයේ මුදල් සමාගම් වෙත දෙන්න හදනවා කියලා එකක් හදන්න මහන්සි ගන්නවා. කකුලෙන් අදිනවා මේ අහිංසක වතුකම් කරුවන්ට දෙන රුපියල් 200 දෙන තැන වළක්වන්න උත්සාහයක් ගන්න ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. ඒකදී පාර්ලිමේන්තුවේ ඉතාවයි නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේ ඊට වැඩිය හොඳයි වතුකම් කරුවට දෙන්න නැතුව සමාගම් වලට දුන්නා නම් කියලා. ඔව් ඒ කට්ටිය සමාගම් වලට තමයි දුන්නේ. ඒ කට්ටිය හිතවත් බදු සහන දුන්නේ ඒ අයට. ඉතින් මේක අපටත් ඒ විදිහට යෝජනා කරමින් ඉන්නවා. කවුරුත් තේරුම් ගන්නවා මෙරටේ වතුකම් කරුවා තමයි දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. රක්තහීනතාවයෙන් පෙළෙන්නේ. ඒ සමාජ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රජාවකට 200ක් දෙන්න හදනකොට මේ මහ ගොඩක් නෙවෙයි. කතා නියෝජ්‍ය කතානායකතුමා රුපියල් 200ක්. ඒකට කකුල් මාට්ටු දාන්න හදනවා. ආන්නේ අයට මම දැනගන්න කියන්නේ. ඔය නිල් කොළ ආණ්ඩු කරනකොට මගේ අමාත්‍යංශයේ පෙර හිටපු ඇමතිවරුන්ට ආවා ලෝක බැංකුවෙන් ණයක්. ඒකෙන් ගෙනාව ව්‍යාපෘතියක් ASMP කියලා ව්‍යාපෘතියක් ගෙනාවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ව්‍යාපෘතියෙන් ආධාර දුන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධනයට. ඒ වැවිලි භෝග වලට අගය එකතු කරලා ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ටත් යම් ප්‍රමාණයක් දෙන්න කිව්වා. මම මෙන්න කියන්නම් දීපු කට්ටිය කවුද කියලා. මෙන්න දීපු ඒවා අපි ලෝක බැංකුවට තාම මේ ණය ගෙවනවා. මේවා හැබැයි දීපු කට්ටියට දුන්නේ ප්‍රධාන හැටියට මේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට වැවිලි ප්‍රජාවට දුන්නු සල්ලි. මෙන්න මම මේ ලැයිස්තුව දිගයි මම ටිකක් කියන්න. ලෝක බැංකුවෙන් ලැබුණු ඒ ණය ආධාර අපි ආධාරයක් හැටියට දුන්නා. කාටද දුන්නේ? අනෝමා ඇග්‍රෝ බෙන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා කම්පැනි එකකට දුන්නා. මේක හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ නෝනාගේ කම්පැනි එක. මේකට දුන්නා රුපියල් ලක්ෂ 149.5ක් දුන්නා. ලක්ෂ 149.5ක්. කම්පැනියක් නෑ, ගෙවන්නේ නෑ. ඔක තමයි ඇත්ත කතාව. ගෙවන්නෙත් නෑ. ඊට පස්සේ හිටපු අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමනාරච්චිගේ පුතාට ලක්ෂ 82ක් දුන්නා. ඒ කියන්නේ දයාගමගේ ඇමතිතුමාගේ ලේකම්. ලේකම්ලා ඇමතිවරු ගැහුවේ ඒ විදියට දුන්නේ. ඊළඟට ඔන්න තව එකක්. අශාහි කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද මේ? රොසාන් රණසිංහගේ නෝනා. එයාගේ කම්පැනි එකට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. ලක්කම ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ්. කාගේද මේ? ඔබතුමාලගේ පක්ෂයේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුතා හිටපු ඇමතිගේ පුතා DGPJ සෙනවිරත්නට තමයි මේ ලක්ෂ දුන්නේ 375ක් දුන්නා. ලක්ෂ 375ක් දුන්නා. සුවද එන්ටර්ප්‍රයිසස් කවුද අයිතිකාරයා? AWK බන්දුල. ඒ කවුද? මහින්ද අමරවීරගේ සහෝදරයා. එයාට දුන්නා රුපියල් ලක්ෂ 481ක්. මම අහනවා අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. බැංකුව ඇවිල්ලා මේවා නිරීක්ෂණය කරලා ඒ කට්ටිය කිව්වා මේ ව්‍යවසාය ආරම්භ කරලා නැහැ, මේ කර්මාන්තය ආරම්භ කරලා නැහැ. එහෙනම් දීර්ඝ කාලෙක ගෙවන්න බෑ. ඒ වැරදි විදියට මුදල් පරිහරණය කරා නම් එකපාරට මුදල් ගෙවන්න කිව්වා. අපේ ආණ්ඩුව ආපු ගමන් අපිට බකට් එක ඇද්දා. අපි මොකද කරේ? අපි ඊට පස්සේ මුදල් අමාත්‍යාංශෙන් ලියුවා මේවා අපි ක්‍රමානුකූලව දීර්ඝ කාල නඩු දාලා අය කරලා දෙන්නම් අපට කල් දෙන්න කිව්වා. පහුගිය මේ අවුරුද්දේ 6 වෙනි මාසේ 2 වෙනිදා ලෝක බැංකුවේ ලියුමක් ආව මුදල් අමාත්‍යාංශයට කල් දෙන්න බෑ. ව්‍යාපෘති කරේ නැත්නම් රජයේ දුර්වලකමක්. ඒ වැය කරපු මුදල් වහාම ගෙවන්න නැත්නම් ලෝක බැංකුවෙන් ලංකාවට ආධාරය වන්නේ නැහැ. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මූල්‍ය වශයෙන් බංකොලොත් වෙලා ලෝකේ කැත නාමයක් තියෙනවා. ලෝකේ අනිත් ආයතනත් ඒ වගේ දෙන්න ලෝක බැංකුවේ හිර කරා නම් අපිට ආධාරයක් උපකාරයක් ගන්න බෑ. ඉතින් මේ අතෙන් අස්සම් කරලා මගේ අතෙන් අස්සම් කරලා කැබිනට් පේපර් එකක් දැම්මා 2025 6:30
මෙහෙම ප්‍රශ්නයක් ආවොත් රටට බලපානවා. ඒ නිසා ඩොලර් ලක්ෂ 5,08,863ක් මේ මැති ඇමතුරුන්ගේ සමාගම් වලට ගියපු ණය ලෝක බැංකුවට ඉක්මනට ගෙවන්න භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න කියලා. ඒ කට්ටියගේ සල්ලි අපි ගෙව්වා. දැන් හැබැයි උම්මුන් හොරකම් කරාට මේක නවත්තන්නේ නැහැ. දැන් නීතිපති හරහා දයාගමගේ රට ඔක්කොටම නඩු දාගෙන යනවා. ආන්න එහෙම කරපු කට්ටිය මාධ්‍යට ගිහිල්ලා කියනවා වතුකම් කරුවට රුපියල් 200 දෙන්නේ කොහොම මොන නීතියෙන්ද කියලා අහනවා. මං අහනවා මොන නීතියෙන්ද මේක කරේ?